නිදහස් සිතුවිලි. Unbound thoughts. අචලිත ආඥාදායකයා. නූතන මානවයා ගොඩනැගුණේ යුග ගණනාවක් පසු කරමින් ගින්දර සොයා ගැනීමේ පටන් නව නිර්මාණ බිහි කළ ආදි මානවයා සඳතරණය අභ්‍යවකාශ ගවේෂණ මෙන්ම අති නවීන තාක්ෂණ යුගයක් කරා පැමිණ සිටිනවා. ඒ සභාදහමටද අභියෝග කරමින් එදා වැහිලීනි පියාඹනතෙක් වැසි නොඇටේවී යයි සිතපු ඇතැම් බිහිසිනු ලෙඩදුක් දෙවියන් සුවකරාවියයි පතපු ගල් ගස්මෙන්ම කඳු ශිකරමෙන්ම පායන හිරුද දෙවියන්සේ නැමදු අතීත මානවයා වත්මන වන විට සභාදහම අතික්‍රමණය කළාද. ලෝකේ පාලනය තම අතේ ඇති බව සිතන නූතන මානවයා සත්‍ය එය යැයි සිතීමටද උත්සාහ ගන්නවා. ඒත් තවමත් පාලනය කළ නොහැකි ශක්ති ප්‍රභවයක් සහිත කෙනෙක් සිටිනවා. සිතන්න නූතන වර්ධිත මානවයාට සියල්ල කළ හැකිද? භූකම්පන, සුනාමි, නාය, ගිනිකඳු විදාරණය, ගංවතුර කොටින්ම ස්වභාවික විපත්. බැහැ. එතනදී නූතන වර්ධිත මානවයා අසමත්. ඒ සියල්ලට වඩා හැකිද මරණයට අභියෝග කරන්න? බැහැ. නූතන වර්ධිත මානවයා එතනදී එක් නීතියකට අවනත විය යුතුමයි. ඒ අන් කවරෙකුගේ නීතියකට නොව ස්වභාව ධර්මය නම් අචලිත ආශ්නාදායකයාගේ නීතියටයි. නිදහස් සිතුවිලි. Unbound thoughts.